රුහුණ විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ රජත ජයන්ති සැමරුම වෙනුවෙන් සංවිධානය කරන වසරේ දැවැන්තම ඉංජිනේරු හා තාක්ෂණික ප්‍රදර්ශනය රෙක්ස්ට්‍රෝ 2025 වෙනුවෙන් තවත් ඉතිරි වෙලා තියෙන දින 3ක කාලයක් විතරයි. ඉතින් කලාප 40කට අධික ප්‍රමාණයක් ක්‍රියාත්මක කරන ප්‍රදර්ශන භූමිය තුළ මම මේ අවස්ථාව රැඳී ඉන්නේ කන්ට්‍රෝල් ඇන්ඩ් ඔටෝමෝෂන් කලාපය තුලයි. ඉතින් අපි ඔවුන්ගෙන් අහලා බලමු රෙක්ස්ට්‍රෝ වෙනුවෙන් ඔවුන්ගේ සූදානම කොහොමද කියලා. ඉතින් මේ වෙලාවේ මාත් එක්ක එකතු වෙලා ඉන්නවා කන්ට්‍රෝල් ඇන්ඩ් ඔටෝමේෂන් කලාපයේ ප්‍රධාන සම්බන්ධීකාරක ඉසුරු කෞශික අයියා. අපි අයියාගෙන් අහලා බලමු මේ වෙද්දි මේ කලාපයේ සූදානම කොහොමද කියලා. ඔවුනන්ගේ ඔගොල්ලෝ මේ ඇවිල්ලා ඉන්නේ කන්ට්‍රෝල් ඇන්ඩ් ඔටෝමේෂන් සෝන් එකට. මේ සෝන් එකේ ඔගොල්ලන්ට බලන්න පුළුවන් ප්‍රධාන කොටස් දෙකකට මේ සෝන් එක බෙදන්න පුළුවන්. පළවෙනි කොටස තමයි low power equipment තියෙනවා. ඒ කියන්නේ moving objects, autonomous vehicles, industrial robot arms, ඒ වගේම ඔගොල්ලන්ට CNC machines, ඒ වගේ ඉන්ඩස්ට්‍රි දැනට භාවිතා වෙනවා වගේම ඉදිරියේදී ප්‍රධාන වශයෙන් ලෝකේ ව්‍යාප්ත වෙන්න පුළුවන් autonomous vehicle concept එක ඔගොල්ලන්ට මේ සෝන් එකෙන් බලන්න පුළුවන්. ඊට අමතරව දෙවෙනි ප්‍රධාන අංශය විදිහට ඔගොල්ලන්ට බලන්න පුළුවන් කොහොමද ජාතික විදුලි බල පද්ධතිය control and automation කියන concept එක පාවිච්චි වෙන්නේ කියන එක මේදී මෙන්න සෝන් එකේ බලන්න පුළුවන්. ඊට අමතරව ඔයගොල්ලන්ට තියෙන මෙතන තියෙන විශේෂත්වය වෙන්නේ කෘෂිකාර්මික රටක් විදිහට ශ්‍රී ලංකාව තුළ කොහොමද අපි control and automation කියන සංකල්පය ඇතුළත් කරන්න කියන එක මූලික සිද්ධාන්තවල ඉඳන් ඔයගොල්ලන්ට අපේ ජනතාවට ඉදිරිපත් කරන්න අපි මෙහිදී බලාපොරොත්තු වෙනවා. ඉතින් මම හැමෝටම ආරාධනා කරනවා දෙසැම්බර් 13 14 15 දින තුල අපේ ඉංජිනේරු පීඨයට ඇවිල්ලා මේ අපේ සෝන් එකේ ඔයගොල්ලන්ට අවශ්‍ය දේවල් ඉගෙනගෙන යන්න කියලා හැමෝටම ආරාධනා කරනවා. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි අයියේ. එහෙනම් ඉංජිනේරු ශාස්ත්‍රයේ නවම මානයන් විඳ ගන්න ඔබත් එන්න දෙසැම්බර් 13, 14 සහ 15 හපුගල රුහුණ විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨ පරිශ්‍රය වෙත.